අපි ලෝකේ දියුණුව කියලා කියන කතන්දරය ඇතුලේ තමයි ඒ පරිණාමයත් එක තමයි ඒ භෞතික සංවර්ධනයත් එක තමයි මේක සිද්ධ වෙන්නේ. දැන් අගලකඩ හාමුදුරුව මතක් කරපු ටැක්සියේ කතාවෙන් මම යනවා අවුරුදු 50කට ඉස්සෙල්ලා ශ්‍රී ලංකම බස් රථයට. දැන් මම හීනකින්වත් හිතලා නැහැ විශ්වවිද්‍යාලයක මහාචාර්ය කෙනෙක් වෙනවා කියලා. කවදාවත් හිතලා නැහැ. පොඩි කාලේ හිතලා තියෙනවා මහාන වෙන්න තියෙනවා නම් හොඳයි කියලා. හාමුදුරුවෝ එහෙම පිළිවෙලට වඩිනවා දැකලා ඒ රස බොජුන් වළඳනවා එහෙම දැක්කහම චීවරයක් දරන්න වගේ හිතලා තියෙන තැන් තියෙනවා. මම පොඩි කාලේ ආසම වෙච්ච දේ තමයි CTB බස් එකක ඩ්‍රයිවර් කෙනෙක් වෙන එක. ඒ මොනවත් නෙමෙයි පුදුම ආසාවක් තිබුණා. මොකද ඒ CTB ඩ්‍රයිවර්ට කරන සැලකිලි එයාගේ ඒ රත පැදවීමට මට තියෙන ආසාව ඒ ආසාවෙන් මං ඒ රස්සාවට ගිහිල්ලා මට මාසෙකට පඩියකුත් හම්බ වෙනවා කියන්නේ නිකන් බොදු වුණා වගේ වැඩක් ඒ කාලේ.